ආයුබෝවන් කියලා පිළිගන්නවා නියෝකාස්ට් එකේ තවත් එපිසෝඩ් එකකට. ඉතින් අද අපි ආරාධිතයෙක් ගෙන්නවා විශේෂ ආරාධිතයෙක් සහ අපි අද කතා කරන්න යන්නේ බිස්නස් සහ මාකටිං කියන ශාස්ත්‍රයට අදාළ මාතෘකාවක්. ඉතින් මේ වෙද්දී අධ්‍යාපන ශාස්ත්‍රයේ සාම්ප්‍රදායික අධ්‍යාපන ශාස්ත්‍රයේ නියැලෙන සිසුවෙක්ට වැදගත් වෙන මාතෘකාවක් කියලා මම හිතනවා පර්සනලි. මොකද අද O level A level කරලා එහෙමත් නැත්නම් ප්‍රයිවට් අධ්‍යාපනයක් ලබනවා. ඒ වගේ එතනින් එහාට හිතලා මේ ශිෂ්‍යයා වගේම අපගේ හිතවත් පාසලේ සහ මගේ පර්සනල් මම දන්න සිසුවෙක්. ඉතින් අපි කතා බහට යමු. ඉතින් ඔයාගේ නම පොඩ්ඩක් මෙන්ෂන් කරොත් අපේ ප්‍රේක්ෂකයන්ට. මගේ නම සිතුම් හංසන. ඉගෙන ගත්ත පාසල සෙන්ට් තෝමස් මාතර. හරි. එතකොට ලයිෆ් එකේ ඔයාගේ ලයිෆ් එකේ ජර්නි එක කොතනින්ද ස්ටාර්ට් කරේ? කියන්නේ ඔයා කොතනින්ද හරි විදිහට අධ්‍යාපනය ලබන්න පටන් ගත්තේ? ඒ කියන්නේ කොමර්ස් පාත් එක පටන් ගත්තේ A level මම ෆස්ට් try කරන්නේ බයෝ වලින්. හරි. ඒක ෆේල් වුණාට පස්සේ තමයි කොමර්ස් වලට එන්නේ. ඇයි ඔයා බයෝ තෝරගත්තේ? බයෝ තෝරගත්තේ කියන්නේ මම මේ බයෝ නෙවෙයි මුලින් තෝරගත්තේ. ඒ කාලේ මම මුලින් තෝරගත්තේ මැක්ස්. මගේ යාළුවෝ ගොඩක් ඒක හැමෝම වගේ මැක්ස් කරේ. පස්සේ මම ඒගොල්ලොත් එක මැක්ස් කරලා ඊට පස්සේ තමයි බයෝ වලට එන්නේ. මාස දෙකකට විතර පස්සේ. හරි. ඔයාගේ එතකොට බයෝ වල රිසල්ට් එක කොහොමද මොන වගේ බයෝ වල මේ මට ෆස්ට් try එකේ තිබ්බේ S එකයි. බයොලොජි වලට විතරයි S. අනිත් විෂයන් දෙකම ෆේල් වුණා. එතකොට කොමර්ස් තෝරගන්න ඕන කියලා තීරණයක් ගත්තේ කොතනින්ද? ඒ පාත් එක ටර්නින් පොයින්ට් එක උනේ කොතනින්ද? කොමර්ස් තෝරගත්තේ කියන්නේ මම ඊට කලිනුත් කරේ පොඩි බිස්නස් කරා. ඒත් ගොඩක් ෆේල්. හැම එකම වගේ ෆේල්. ඊට පස්සේ මේ බයෝ ෆේල් වෙලා දැන් රිසල්ට් ආවට පස්සේ මට හිතුණා කොමර්ස් කරන්න ඕනේ. මම ඒකට ආසයි. හරි. ඒකත් එක තමයි කොමර්ස් තෝරගත්තේ. එතකොට ඔයා සාම්ප්‍රදායික ක්‍රමවේදයෙන් ටිකක් මිදිලා මම දන්න විදිහට ඔයා වෙනම පාත් එකකින් තමයි පටන් ගත්තේ. ඒ වගේම අවුරුදු 2ක් ඔයා වෙහෙසෙන්නේ නැතුව මාස කීයකින්ද? මාස 6කින් තමයි ඔයා කම්ප්ලීට් කරලා දිස්ත්‍රික් රෑන්ක් එකක් දැම්මේ. මට ඒ විස්තරය පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒ කියන්නේ මේ දැන් වැඩි කාලයක් නැහැනේ. ඒ ලෙවල් රිසල්ට් එක ලැබුවට මාස 6ක් වගේ තමයි තියෙන්නේ ඊළඟ පාරේ ලෙවල් වලට. ඊට පස්සේ කොමර්ස් වලට ආවට පස්සේ ගොඩම ප්‍රෙෂර් එකක් තිබ්බා. ඒ කියන්නේ කට්ටිය අහන පොඩි කාලයක් ඇති වේද? ඔන්ලයින් මම කරේ ගෙදර හිටියා ඔන්ලයින් කරලා ඉතින් එහෙම තමයි විභාග කරේ ඔන්ලයින්ම තමයි පන්ති ගියේ. හරි. ඔයා දැන් ඉගෙනගත්තු දේවල් එක්ක වාගේ විෂය පතේ එක්ක ඔයා දැන් යන්න බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ශාස්ත්‍රයකටද සහ ඔයා දැනට ඇම්බිෂන් එකක් විදිහට තියාගෙන ඉන්න කවුරු වෙන්නද කියලා කෙටි සටහනක් දුන්නා. කවුරු වෙන්න කිව්වොත් ඒ කියන්නේ මේවයි මම මේ ගොඩක්ම ජොබ් කරන්න ඉච්චර කැමති නෑ. හරි. මට ඕන මේ මගේ වෙංගල බිස්නස් කරන්න. හැබැයි අර ඒ පැත්තේ ඉස්සරහට යනකොට මැනේජ්මන්ට් ෆැකල්ටි එකට යන්න තමයි කැමති. හරි. ඔයා ශිෂ්‍යයෙක් විදිහට අනිත් ශිෂ්‍යයන්ට මොනවද කියන්නේ? සාම්ප්‍රදායික අධ්‍යාපනය වලට ගැටලු පැමිණියා. ඒ වගේම ඒක සමහරුන්ට හරියනවා. සමහරුන්ට එක වසරේ ඉඳන් ඒ 13 වසරේ ඉඳන් අධ්‍යාපනය මැච් වෙනවා. හැබැයි සමහර අයට ඒක මැච් වෙන්නේ නැහැ. එතකොට ඔයා කියන්නේ ඔයාගේ මතේ විදිහට ඔයාට කියන්න පුළුවන් දේ මොකද්ද? හැමෝම මේ ෆේල් වෙන හැමෝටම අදාළ පාත් එක හරියන්නේ නැත්නම් ඒ වගේම ශාස්ත්‍රීය තැනකට එන්න නම් අත්තරින් නැතුව ගේම ගහන්නේ කොහොමද? වැඩපිළිවෙලක් යන්නේ කොහොමද? ඒ කියන්නේ මේ මට හිතෙන්නේ මුලින්ම අපි කැමති දේ කරන්න ඕන. ඒ කියන්නේ අපි පොඩි කාලේදී අපි ගොඩක්ම තෝරගන්න අපේ ගෙදරින් කියන දේ නැත්නම් අපේ වටේ ඉන්න කට්ටිය කියන දේවල්නේ. බෑ අපි කැමති දේ කළා අපි ඒක අල්ලගෙනම හිටියොත් අපිට අනිවාර්යෙන් දිනන්න පුළුවන්. අනිවාර්යෙන්. පළවෙනිටම කරන්න ඕන තමන් කැමති දේ කරන්න ඕන. හැබැයි පොඩ්ඩක් බලන්න ඕනේ දේ කරන්න පුළුවන්ද කියලා. ඒගොල්ලෝ තමන් කැමති දේ අනිවාර්යෙන් කරන්න ඕන. හරි. සමහර මතයක් තියෙනවා ඔයා බයෝ නම් කරේ ඔයා බයෝම කරන්න ඕන. ඒ වගේම ඔයා මැත්ස් නම් කරේ ඉංජිනේර කෙනෙක් වෙන්න ඕන වගේ දේවල්. ඔයා කොමර්ස් කරන එකේ දැන් අපි සාමාන්‍ය නෝමල් ඉගෙන ගන්න. අපි සාමාන්‍ය සාම්ප්‍රදායික අධ්‍යාපනයේදී ඉගෙන ගන්න කොමර්ස් කළා නම් අපි එක්ක මැනේජ්මන්ට් ෆැකල්ටි එකකට ගියා. ඒට අදාළ ජොබ් එකක් කරා. අපිට බාහිර කිසිම අධ්‍යාපනයක් ඕනේ නැහැ කියලා. ඔයාට මොනවද බාහිර අධ්‍යාපනික සුසුකම් තියෙන සහ බාහිර ඔයාගේ නොලෙජ් එක කොහොමද වෙනම ඉගෙන ගත්ත දේවල්? මොන වගේ දේවල් තියෙනවා? බාහිර කියන්නේ මේ කියන්නේ දැන් අපි කොරෝනාවනේ. කොරෝනා කාලෙන් පස්සේ ගොඩක්ම හැමදේම වගේ කියන්නේ පාසල් අධ්‍යාපනයත් ඇදී බාහිර දේවල් තමයි වැඩි. ඒ කියන්නේ අපි YouTube channel කරා. ඒ වගේ ගොඩක්ම බාහිර දේවල් එක්ක හිටියේ. ඒ කාලෙදි ඉතින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ සමාජෙත් එක්ක ඒ වගේම අපි සාමාන්‍යයෙන් දැන් අපිට ඉස්කෝලේ උගන්වන දේවල් නෙවෙයිනේ ලයිෆ් එක කියන්නේ. දැන් අපිට ඉස්කෝලේ සල්ලි හොයන්න උගන්වන්නේ නැහැ. අපි ඉස්කෝලේ ඉගෙන ගන්නකොට අපි සල්ලි හොයන්න දන්නේ නැහැ. ඉස්කෝලේ අපිට කියන්නේ ජොබ් එකක් කරන්න. අපි දන්නේ පොඩි දේවල් ටිකක් අපි ඉස්සර දන්නේ ડોක්ටර් කෙනෙක් ඉංජිනේර කෙනෙක් විතරයි මේ උඩ ඉන්නේ සමාජේ. බෑ අද වෙද්දි අපි අවුරුදු 18ක් විතර වෙද්දි අපි දන්නෝ නෑ ඊට වඩා ගොඩක් දේවල් තියේ. අපි හිතන දේ නෙවෙයි මේ සමාජේ තියෙන්නේ. කින්ද මේ ගොඩක්ම දේවල් ඉස්කෝලේ වැඩි ඉගෙන ගත්තේ බාහිරින්. හරි. ඔයා එතකොට දැන් තෝරගන්න ඉන්නේ මොන වගේ ශාස්ත්‍රයක්ද ඉදිරියට
ඔයා මොන වගේ ෆැකල්ටි එකකටද යන්න කැමති ඔයගේ විදියට? ඉස්සරහට මං කැමති මගේ ලයිෆ් එක යන්න මාකටිං පැත්තේ. මාකටිං පැත්තට. ඒකට හේතුවක් විදිහට ඔයා දැකලා තියෙන්නේ මොකද්ද? හේතුවක් විදිහට කිව්වොත් ඒ කියන්නේ දැන් කොමර්ස් වල අපිට accounting පැත්තෙන් යන්න පුළුවන්, HR marketing නැත්නම් අපිට IT පැත්ත තියෙන business system පැත්තෙන් ඒ වගේ මං ගොඩක් කැමති මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න. කියන්නේ මිනිස්සුත් එක්ක කතා කරන්න, මිනිස්සු හිතන විදිහ ගැන ඉගෙන ගන්න. ඒකින්ද මං හිතන්නේ මට ගැලපෙන්නේ මාකටිං පැත්තෙන් යන එක. ඔව්. එතකොට මේ ওই ශේෂ්ත්‍රය තියෙන්නේ මාකටිං වලට සයිකොලොජි ඉන්වෝල්ව් වෙන්නේ කොතනද කියලා ඒක පොඩ්ඩක් ඔයාට ඔයාගේ විදිහට අයිඩියා එකක් දුන්නොත් මොකද මම හිතනවා මේක බලන් ඉන්න ප්‍රේක්ෂකයෝ ගොඩක් කුතුහලෙන් ඉන්නේ මේ ශේෂ්ත්‍රය ගැන දැනගන්න කොහොමද ඒකට පිවිසෙන්නේ සහ ඉදිරියට වැඩ කටයුතු කරගෙන යන්න කොහොමද කියලා. ඒ කියන්නේ මාකටිං සයිකොලොජි ගත්තොත් දැන් අපි මාකටිං කරන්නේ බිස්නස් එක මිනිස්සුන්ටනේ. කියන්නේ අපි මිනිස්සුන්ට තමයි මොන හරි විකුණන්නේ. ඉතින් අපි මාකටිං කරද්දී අනිවාර්යයෙන්ම මිනිස්සු හිතන්නේ කොහොමද? කියන්නේ මිනිස්සෙගේ මනස වැඩ කරන්නේ කොහොමද කියන එක අනිවාර්යෙන් දැනන් ඉන්න ඕන. මොකද බිස්නස් එකක් විදියට මාකටිං කරලා අපි දෙයක් විකුණන්නේ, සේවාවක් හෝ භාණ්ඩයක් විකුණන්නේ මිනිස්සුන්ට. ඉතින් අපි අනිවාර්යෙන්ම බිස්නස් සයිකොලොජි පැත්ත, ඒ කියන්නේ මාකටිං එක සයිකොලොජි පැත්ත අනිවාර්යෙන්ම දැනගන්න ඕන. එතකොට ඒකට තමයි අපි නියුරෝ මාකටිං කියලා අදහස් කරන්නේ නේද? දැන් ගොඩක් වයිරල්නේ නියුරෝ මාකටිං. ඔව් අදහස් කරන්නේ. ඒක ගොඩක් පරණ කන්සෙප්ට් එකක් වුණත් දැන් තමයි එළියට අවිල්ලා තියෙන්නේ. ඔයාට කොහොමද මේ ක්‍රමවේදය ෆලෝ කරන්න ඕන කියලා අදහසක් දැක්කුවේ සහ ඔයාට පළවෙනි සජෙෂන් එක කොහොමද හම්බුනේ? කියන්නේ මාස 6කින් ඒ ලෙවල් කරන්න බෑ කියලා සමහරු කියනවා. සමහරු කියනවා මේ කියන්නේ ආර්ට් වගේ දෙයක් නම් පුළුවන්, කොමර්ස් බයෝ මැත්ස් බෑ අමාරුයි, ඒක බොරු වැඩක් මෙහෙම කියලා. එතකොට ඒ සයිකොලොජි එක ඔයාට හැදුනේ කොහොමද? ඒ දැන් ඔයා කලින් ෆේල් මිනිස්සෙක් කියෝනේ. එතකොට ෆේල් කෙනෙක් විදිහට ඔයා එකපාරට එහෙම ගැටයක් ඇවිල්ලා මාස 6කින් මේ දේ කරන්න ඔයාට කොතනින්ද සයිකොලොජි එක හැදුනේ? ඒ කියන්නේ දැන් අපි මම ෆේල්නේ විභාගේ ෆේල් වුණාට පස්සේ ලොකු ප්‍රෙෂර් එකක් ආවා. කියන්නේ ගොඩක් කට්ටිය බලාපොරොත්තු වුණා බයෝ වලින් මේ ලොකු දෙයක් කරයි කියලා. කියන්නේ අඩුම ඒකයි B දෙයක් හරි දායි කියලා හිතුවා. හැබැයි S එකයි තියෙන්නේ. ඊට පස්සේ ගොඩක් කට්ටිය බයින්න ගත්තා අනම්මනම් තැන් වල කියන්න ගත්තා. ඒක ලොකු ප්‍රෙෂර් එකක් තිබ්බා. ඊට පස්සේ මේ මට හිතුණා කියන්නේ මං ගෙදරම හිටියේ ඒ කාලෙත් මට හිතුණා නිකන් අලුත් දෙයක් කරන්න ඕන, නිකන් අර ලොකු දෙයක් කරන්න ඕන කියලා. ඊට පස්සේ තමයි මම කොමර්ස් කරන්න තෝරගත්තේ. ඊට පස්සේ ඉතින් දිගටම වැඩ කළා ඒ පාත්තකටම ආවා. හරි. එතකොට මට පොඩි අයිඩියා එකක් දෙන්න. ඇයි සමහරු ICT තෝරගන්නවා මේ පාත්තේ? සමහරු ඒ වෙනුවට මේ පාත් එකේම තියෙන විෂයක් තෝරගන්නවා. මට ඒකේ ඇඩ්වාන්ටේජස් සහ ඩිස්ඇඩ්වාන්ටේජස් පොඩ්ඩක් විස්තර කරොත් ඇයි එහෙම කරන්නේ සහ එහෙම කරන්න පෙළවෙන්නේ ඇයි කියලා. ඒ කියන්නේ වැඩිපුර ICT තෝරගන්නද? ඔව්. මම කරේ කොමර්ස් එක ඉකෝන්. ඒ කියන්නේ මම කැමති විෂය තමයි ඉකෝන්. කොමර්ස් වල තියෙන විෂයන් තුනේ. මම හිතන්නේ කියන්නේ අපිට දැන් IT නම් මේ IT අපිට නිකන් කෝස් කරන්න පුළුවන්. කියන්නේ අපි කොමර්ස් කරලා එහෙම නැත්නම් බයෝ කරන එක්කෙනා ඒ විෂය පැත්තෙන් ඒ විෂයන් තුන කරලා වෙනම අපිට IT ගැන AI ගැන ඕන තරම් අපිට ඉගෙන ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් මම හිතන්නේ මම මේ ඒ විදිහට ඉගෙන ගන්න ගොඩක් වාසි කියලා. මොකද එතකොට අර විෂය ඉගෙන ගන්නත් පුළුවන්. හරි. ඔය මේ ශේෂ්ත්‍රයේ මේ දැනට දැන් මේ දුරක් ඇවිල්ලා තියෙනවානේ. මාකටිං ඊට පස්සේ ෆයිනෑන්ස් ඔය කියන කොමර්ස් ඔය කරලා යන පාත් එක. එතකොට ඔයා හිතන විදිහට මේකේ ෆියුචර් ඉම්ප්‍රූව්මන්ට්ස් මොන වගේ වෙයිද? ඉදිරියට තව 10කින් 15කින් මේ ශේෂ්ත්‍රේ මොන වගේ තියේද? ඒකට දැන් ඉන්න අපි කොහොමද හැඩගැහෙන්න ඕන කියලා මට ඉන් ඩීටේල් විස්තර කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අනිවාර්යෙන් ලෝක හැමදේම AI. දැන් එන්නේ හැමදේම AI. ඉතින් කොමර්ස් පැත්තේ ගොඩක්ම මේ accounting පැත්තේ පොඩි ජොබ් ගොඩක් නැති වෙයි ඉස්සරහට. මාකටිං පැත්ත ගත්තත් අපි අනිවාර්යෙන්ම මාකටිං බිස්නස් එකක මාකටිං මැනේජර් කෙනෙක් වෙන්න නම් AI ගැන දැනන් ඉන්න ඕන. AI tool එක වැඩ කරන්න ඉගෙන ගන්න ඕනේ. කියන්නේ අපි දැන් මොන පැත්තෙන් ගියත් මන්නම් කියන්නේ AI ගැන අනිවාර්යයෙන් ඉගෙන ගන්න ඕනේ. AI ඉංග්‍රීසි තමයි වැදගත්ම වෙන්නේ. ඒකත් එක්ක අපි යන අපේ ස්කිල් ඩෙවලොප් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. හරි. එතකොට ඔයා අදහස් කරන්නේ AI ඔටෝමේෂන් කියන කාරණාව. එතකොට කොහොමද අපි නිකන් දලා අයිඩියා ගමු. අපිට තියෙනවා ප්‍රොඩක්ට් සෙලින් පැත්ත. අපි විකුණන්නේ ක්ලෝදින් කියන්නකො. අපි කොහොමද ඒක ඔටෝමේට් කරලා අපි මිනිස්සු විදිහට සේවකයෝ දාලා එහෙම කරන්න ගියොත් ලොකු ශ්‍රමයක් ඕන, කාලය වැය වෙනවා. හැබැයි ඔටෝමේට් කරාට පස්සේ සමාගයට අපි පැකින් කරගන්න දේ විනාඩි 15 වෙන්නත් පුළුවන්. ඒ process එක ඔයාට තේරුණ විදිහට මට විස්තර කරන්න ප්‍රේක්ෂකයන්ටත් තේරුම් ගන්න. හරි. දැන් අපි ඉස්සර ක්ලෝතින් ඇඳුම් අපි විකුණන්නේ කඩවල් වලනේ. ඉස්සර normal කඩේක අපි විකුණනවා. හැබැයි දැන් අපිට පුළුවන් වෙබ්සයිට් එකක් හදන්න. එහෙම නැත්නම් WhatsApp එක use කරන්නත් පුළුවන් බිස්නස් account එක. එහෙම කරලා අපිට Facebook page එකක් හදන්න පුළුවන්, TikTok account එකක්. ඒකත් ඒකට වීඩියෝම හදා ගන්න පුළුවන් AI tool වලින්. image generate කරන්න පුළුවන් AI tool වලින්. එතකොට සම්පූර්ණ මාකටිං එකත් AI වලින්ම තමයි අපි කරන්නේ. එතකොට අපිට ඒකට ලොකු බජට් එකක් යන්නේ නැහැ.
තෝට අපිට ෆේස්බුක් එක ෆෙස්බුක් මාකට් ප්ලේස් එක පාවිච්චි කරලා එහෙම නැත්නම් අපේ පේජ් එකෙන් WhatsApp එකෙන් වෙබ්සයිට් එකක් හදලා අපිට ඒවෙන් පුළුවන් අපේ ක්ලෝතින් ටික විකුණන්න. ඉතින් සම්පූර්ණයෙන්ම මේ දැන් ගොඩක් දේවල් වලට AI තමයි පාවිච්චි වෙන්නේ. මුළු බිස්නස් එකම AI වලින් හැන්ඩල් කරන්න පුළුවන්. හරි. ඔයා දැන් මීට අමතරව බාහිර දක්ෂතා සහ වගේ බාහිර දැනුම ගැන අපි විස්තර කළා. ඒ වගේම ඒකෙන් අපිට ගන්න තියෙන දේ තමයි ඔයා මොනම විෂය පතයක හිටියත්. ඔයා මොනම විෂය පතයක හිටියත් ඔයා ඉගෙන ගන්න කොමර්ස් වෙන්න පුළුවන්. ඔයා ඉගෙන ගන්න මැත්ස් වෙන්න පුළුවන්. ඔයා ඉගෙන ගන්න බයෝ වෙන්න පුළුවන්. හැබැයි ඔයා සයන්ස් නොකරන කෙනෙක් නම් අනිවාර්යෙන් සයන්ස් ඉගෙන ගන්න. මොකද දැන් මම පර්සනලි සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් විදිහට මට සමහරක් තැන්වලදී බයෝ ඕන වෙනවා. සමහර ප්‍රොඩක්ට් සහ හෙල්ත් කෙයාර් පැත්තට ඉන්නෝල් වෙන දේවල් හදන්න ඩෙවලොප් කරන්න ගියාම. ඒ වගේම දැන් අපිට තේරුණ දේ තමයි කොමර්ස් හරි මොනවා හරි මොනම විෂයන් පතයකින් හෝ ඔයා මොනම ෆැකල්ටි හිටියත් ඔයා කරන්න මාකටිං වෙන්න පුළුවන්. හැබැයි ඔයාට තාක්ෂණය කියන දේ අද වෙද්දි ගොඩක් ඕන. ඒ වගේම ඔයාට බාහිර හැම විෂයකම දැනුම යම් තාක් දුරකට හරි ඔයා මාස්ටර් කරලා ඉන්න ඕන. මොකද අද අපි ඉන්නේ 2026 අපිට දැනුම නැත්තම් අඩුම ගානේ සුළු භාණ්ඩයක්වත් විකුණ ගන්න බෑ. මොකද හැමෝම බලන්නේ ලේසිය පහසුව සහ ඒකේ තියෙන උපරිම ප්‍රොඩක්ටිවිටි එක. ඉතින් අපි මේ කතාව තව පැත්තකට හරවමු. ඔයාගේ බාහිර දක්ෂතා මොනවද? බාහිර ඔයා කරේ මොනවද? ඔයාගේ බාහිර කුසලතා කොතනින්ද පටන් ගන්න ලයිෆ් ජර්නි එකේ? ලයිෆ් ජර්නි එක ස්ටාර්ට් වෙන්නේ කොරෝනාත් එක්ක. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කොරෝනාට පස්සේ අපි ගෙදරටලා හිටියේ. ඒ කාලේ මම පටන් ගත්තා ගමේ යාළුවොත් එක්ක YouTube channel එක. කොමඩි YouTube channel එක. ඒකත් එක්ක අපි රංගපාන්න පටන් ගත්තා. කාලයක් අවුරුද්දක් විතර වැඩේ කරන් ගියා. පස්සේ මට මාත් එක්ක වැඩ කරන කට්ටියන් ඉතින් අපිට ලොකු ඉන්කම් එකක් එන්නේ නැහනේ. සබ් 1000 ගහලා views තිබ්බත් අපිට ආදායමක් එන්නේ නැහැ ඒ කාලේ. අපි 11 වසර වගේ. ඉතින් ඒකෙදි මට ඒගොල්ලොන්ට මේ සල්ලි දෙන්න විදියක් නැහැ රංගපාන්න ආවට. ඒතකොට ටික ටික ටීම් එක කැඩුනා. ඊට පස්සේ කාලයක් යද්දි මේ මම අපේ හක්මන ක්ලබ් එකේ ක්‍රිකට් ගහන්න ගියා. ඊට පස්සේ ඒකේ ක්‍රිකට් ගහගෙන ඉන්නකොට පරණ යාළුවෝ මයිලකෝ අපි බෑන්ඩ් එකක් හදමු කියලා. ඊට පස්සේ අපි පොඩි එකෝස්ටික් බෑන්ඩ් එකක් හදුවා. ඒකත් මාස 6ක් විතර තිබ්බා. වැඩ 6ක් 7ක් විතර. ඒකෙත් තුනේ කාලයක් යද්දී අපිට ලොකු ආදායමක් එන්නේ නැහැ. ඉතින් කාට්ටියන්ට අපිට මාසෙකට ආදායමක් දෙන්න විදියක් නැති හින්දා ඒකෙත් අපිට ටීම් එක කැඩුනා. හරි. ඉතින් අවුරුදු A level කාලේ ගත්තත් මුල් කාලේදී බයෝ කරන කාලේ අවුරුදු 2ක් විතර බාහිර දේවල් තමයි මියුසික් බෑන්ඩ් එකේ වැඩ YouTube channel එකත් එක තමයි හිටියේ. හරි. එතකොට ඒකත් යම් තාක් දුරකට ඔයාට මේ බාධාක් වෙන්න ඉඩකඩක් තියෙනවා. මොකද ඔයා ඒකට ෆුල් ෆෝකස් එක දුන්නා නම් අද වෙද්දි සමහරවිට මේ කතා බහේ ඉන්න තේන්නත් පුළුවන්. ඔව් අනිවාර්යෙන්. මොකද මේ දැන් අපි මියුසික් බෑන්ඩ් එකක් ගත්තත් මාසෙකට දවස් 15ක් විතර ප්‍රැක්ටිස් නේ. ඒකට පන්ති ගිහිල්ලා ආපු ගමන් සමහර දවසට මම ගෙදර එන්නෙත් නැහැ. කෙලින්ම ප්‍රැක්ටිස් වලට යනවා. බෑන්ඩ් එක අපි ප්‍රැක්ටිස් වෙන තැනට. ඒකත් එක්ක ඉතින් ගොඩක්ම මේ බයෝ කරන කාලේ අපිට ගොඩක්ම පාඩම් කරන ටයිම් එක නැති වුණා ඉතින් ඒ කාලේ. ඔව්. ඉතින් ඔයාට මියුසික් නොලෙජ් එකක් තියෙනවා. දැන් වෙද්දි ඔයා පිවිසෙන්න බලාපොරොත්තු වෙන්නේ මාකටිං පැත්තට. එතකොට ඔයාට හිතෙන විදිහට මේ දෙක එකතුවක් කරන්න ඉදිරියට අදහසක් නැද්ද? ඔයාගේ බිස්නස් නොලෙජ් එකයි ඊට පස්සේ ඔයාගේ මියුසික් නොලෙජ් එක එකතු කරලා ඔයා නවත්තපු තැන ඉඳන් ඉදිරියට යන්න. අයිඩියා එකක් තියෙයි බෑන්ඩ් එකක් හදන්න නෙවෙයි. හැබැයි මේ තනියම පොඩ්ඩක් කවර් සෝං පැත්තේ මට ඉස්සරහට එන්න. හරි. සහ මේ මියුසික් පැත්තේ අලුත් ගමනක් එන්න ආසයි. හරි. එතකොට ඔයා YouTube channel එක නැවැත්තුවේ ඇයි සහ YouTube channel එකේ නම පොඩ්ඩක් මෙන්ෂන් කරොත් අපේ ප්‍රේක්ෂකයන්ට එතකොට බලන්න පුළුවන්. ඒ කියන්නේ මගේ පළවෙනි YouTube channel එක තමයි දයිය බොයිස්. ඒක ඒ කාලේ 2020 21 තිබ්බේ. හරි. ඒක නවත්තන්න උනේ ඒ කියන්නේ දැන් අපි ටීම් එකේ 5ක් විතර හිටියා. හරි. ටීම් එකක් එක වැඩ කරද්දී ප්‍රධානයෙන්ම හොඳ ලීඩර්ෂිප් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම වැඩ කරන කට්ටියන් අපිට ආදායමක් දෙන්න පුළුවන් වෙන්න ඕන. කාලයත් එක්ක ඒ කියන්නේ අපි ඒතකොට 11 වසරේ මට ඒගොල්ලන්ට ආදායම දෙන්න බැරි වෙච්ච හින්දා ඒක නැවතුණා. ඊට පස්සේ මම පටන් ගත්තා අපේ නංගිත් එක්ක නෙතු කුකින් කියලා කුකින් channel එක. ඒකත් subscribe 1000 පන්නලා ඒකේ views ආව ගොඩක්. හැබැයි ඒකේ නංගි නැවතුවා මැදදී. ඉතින් එතකොට ඒ channel එකත් ඉවරයි. ඊට පස්සේ ආයි freedom net කියලා channel එකක් පටන් ගත්තා. ඒක මම නැවතුවේ මේ කොමර්ස් කරන්න සෙකන්ඩ් ෂයි කරන්න ඕන හින්දා. හරි. අපි ඒ කතා බහස් සමග අපි දැන් කතා කරන්න හදන මාතෘකාව ටිකක් මං හිතන්නේ මේ ප්‍රේක්ෂකයන්ට සහ මේක නරඹන්නේ ශිෂ්‍යාවක් හෝ ශිෂ්‍යයෙක් නම් මේ ගොඩක් වැදගත් වෙයි කියලා. අපි කොහොමද එක්සෑම් එකකට රෙඩි වෙද්දි විශේෂයෙන්ම අඩු කාලෙකින් රෙඩි වෙද්දි ෂෙඩියුලින් සහ ප්ලෑනින්ග් තියාගන්න නැත්නම් එහෙම දෙයක් ඕන නැද්ද? අපිට අපි දවසේ පැය 18ක් හෝ පැය 16ක් හෝ වැඩ කරනවා නම් ඒක එහෙම කන්සිස්ටන්ට් වුණාම ඇතිද? නැත්නම් අනිවාර්යෙන් ප්ලෑන් එකක් තියෙන්න ඕනද හැම වැඩකටම? මොකද දැන් මෙතන කතා කරපු කාරණා එක දැන් ඔයා YouTube channel එක පටන් ගත්ත එකේ අදාළ ප්ලෑනින්ග් එකක් තිබ්බේ නැහැ, ෂෙඩියුලින් තිබ්බෙත් නැහැ, ටීම් වර්කින් නොත් සමහර යම් තැන්වලදී කැඩලා තියෙනවා.
එතකොට ඔයා ඊට පස්සේ තව චැනල් පටන්ගෙන තියෙනවා ඊට පස්සේ මියුසික් බෑන්ඩ් එකක් පටන්ගෙන තියෙන ඒකෙත් මේ කාරණාම තමයි ෂෙඩියුලින් ඇන්ඩ් ප්ලෑනින් කොහෙන්දින් ගියත් අපිට දල සැලැස්මක් නැත්තම් අපිට අයිඩියා එකක් නැත්තම් කොතනින් හරි අපි ඒක නවත්තනවා කන්සිස්ටන්ට් වෙන්න නම් ශිෂ්‍යයෙක් විදිහට මොන වගේ ප්ලෑන් එකකද ඉන්න ඕන ඒක කොහොමද අපි හදාගන්නේ අනිවාර්යයෙන් අපිට ප්ලෑන් එකක් තියෙන්න ඕන ඒ වගේම ගොඩක්ම මේ විනය තමයි වැදගත් වෙන්නේ දැන් අපි මම කොමර්ස් කරන කාලේ වැඩ කරන විදිහ ගත්තත් අපිට සාමාන්‍ය මට පන්ති තිබ්බ දැන් මාස 6ක් ඉඳ පන්ති දවසෙම වගේ තියෙන උදේත් පන්ති රාත් පන්ති පොඩි ටයිම් එකේ පාඩම් කරන්න තියෙන්නේ ඒ ටයිම් එකේ කාලසටහනකට වැඩ කරොත් තමයි අපිට කාලය තමයි වැදගත්ම වෙන්නේ ඒ වගේම හැමදාම අපිට දවසකට ටාගට් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අද දවසේ මම මේ ටික ඉවර කරනවා. ඒ වගේ එතකොට මාස 6ක් කියන්නේ ඇත්තටම ලොකු කාලයක් දවස් ගණන් ගත්තම දවස් 180ක් විතර තියෙනවා. ඉතින් ඩේලි ටාගට් එකක් තියන් වැඩ කරන්න ඕනේ. එතකොට තමයි අපිට ලස්සනට වැඩේ කරන්න පුළුවන්. ඒ වගේම අපි කරන හැම දෙයකම ප්ලෑන් එකක් තියෙන්න ඕන මේ සැලැස්මක් තියෙන්න ඕන. සැලැස්මක් නැතුව ඉස්සරහට යන්න බෑ. එතකොට ඔයා දකින්න විදිහට මේ ලෝකෙම තියෙන කියන්නේ ලෝකෙම ඇවිල්ලා මාකටිං නැත්තම් මේ මුකුත් නෑ අපිට බලා ගන්න. ගෝලීය කරන අවශ්‍යනොත් අපිට මූලික විදිහට තියෙන බිස්නස් නැත්තම් අපිට කිසිම දෙයක් නෑ. අනිවාර්යෙන් අපි ඉලොන් මස්ක් ගත්තත් එයා කරන හැම ප්‍රොජෙක්ට් එකක්ම ඒක බිස්නස් එකක්නේ. අපි දැක්කට ඒකෙන් ලෝකයක් ඩිවලොප් වෙනවා කියලා ඒක පැත්තක් විතරයි. එතකොට හැමදේම මේක බිස්නස්. එතකොට ඔයා හිතන විදිහට අපි සාම්ප්‍රදායික අධ්‍යාපනයෙන් හුරු කරන්නේ ජොබ් එකකට. ඉතින් ඒ ජොබ් එක කරන්නේ එක්තරා බිස්නස් එකකනේ. කියන්නේ එක්තරා ව්‍යාපාරයක් ඇතුලේ තමයි අපි සේවකයෙක් විදිහට වැඩ කරන්නේ. එතකොට මේක මං හිතන්නේ හැමෝටම තේරිලා ඇති කියලා. මොකද කොහොමද ව්‍යාපාර අධ්‍යයනය කරන ගොඩාක් ළමයි පෙළඹෙන්නේ එක්කෝ කොහේ හරි තැනක වැඩ කරන්න. එහෙම නැත්නම් ඒ දැනුම යූස් කරලා හොඳ පොසිෂන් එකකට එන්න. ඉතින් මේ සයිකොලොජි එකෙන් ගැලවෙන්න ඕනද? එහෙමත් නැත්නම් තමන්ගේ කියලා ව්‍යාපාරයක් කරන්න ඕනද මේ දැනුම යූස් කරලා? ඒක මෙහෙම කිව්වොත් ඒ කියන්නේ දැන් කොමර්ස් කරන ගොඩක් කට්ටිය බලාපොරොත්තු වෙන්නේ බැංකු මැනේජර් කෙනෙක් වෙන්න. එහෙම නැත්නම් කම්පැනි එකේ මැනේජර් කෙනෙක් වෙන්න. හැබැයි මම දකින විදියට අපේ ජීවිතේ සල්ලි විතරක් නෙවෙයි. අපේ ජීවිතේ තියෙන්න ඕන නිදහස කියන එක. ජොබ් කරන ගොඩක් කට්ටියන්ට සල්ලි තියෙයි. හැබැයි නිදහස නැහැ. හැබැයි එහෙම කියලා බිස්නස් කරන කට්ටියන්ට නිදහස දවසෙම වැඩ. හැබැයි අර තමන්ගේ යටතේ කියන්නේ තමන් බොස් වුණාට පස්සේ ඒක වෙනම අපිට කොච්චර වැඩ තිබ්බත් තියෙනවා නිකන් අමුතු මනසට ලොකු සැහැල්ලුවක්. මම හිතන්නේ අපි හැමෝටම වගේ ඒ වගේ සැහැල්ලුවක් තියෙන්න ඕන. ඒ කියන්නේ වා කියන්නේ අපි බිස්නස් එකක ඕන කෙනෙක් කියන අපි සිස්ටම් එකක මුල් පුරුකක් කියන එක. ඒකට එයා තමයි ඒකේ කන්ට්‍රෝල් එක තියෙන්නේ. හැබැයි අපි ඒකේ අග ඉන්න එක අතු බෙදිච්ච තැනක ඉන්න සේවකයෙක් නම් අපිට එතන කන්ට්‍රෝල් එකක් නැහැ. අපි තමයි කන්ට්‍රෝල් වෙන්නේ. ඒ කියන්නේ තවත් කාගේ හරි ඉන්ස්ට්‍රක්ෂන් එකකට අපි ඕඩර්ස් වලට වැඩ කිරීමක් කියලා. හරි. අපි එතකොට කොතනින්ද ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් පටන් ගන්න ඕන හරිම කාලේ සහ ඔයාට දැනෙන විදිහට ව්‍යාපාරයක් පටන් ගන්න මොන වගේ දේවල්ද තියෙන්න ඕන? මම කතා කරන්නේ ශිෂ්‍යයෙක් විදිහට අපි ඉගෙන ගන්න කාලේ සමහර දරිද්‍රතාවයෙන් පෙළෙමින් තමයි අධ්‍යාපනය කරන්නේ. ගොඩක් අමාරුයි පන්ති ෆීස් ගෙවන්නේ. ඒ වගේ ශිෂ්‍යයෙක්ට අපි කොහොමද ටිප් එකක් විදිහට දෙන්නේ මේ ආදායම හදාගන්න තමන්ගේ වැඩ ටික බලා ගන්න කියලා විශේෂයෙන් A level ස්ටුඩන්ට්ලට? මෙහෙමයි. දැන් හැමෝටම එක වගේ සල්ලි නැහැනේ. දැන් අපිටුනත් එහෙමයි ගොඩක් සල්ලි නැහැ. හැබැයි දැන් අද වෙද්දි හැමෝගෙම ගාව ෆෝන් එකක් තියෙයි. හැමෝටම වගේ Facebook account එකක් තියෙයි. අපිට පුළුවන් Facebook page එකක් හදාගන්න. page එකෙන් සල්ලි හොයන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් පොඩි post එකක් design කරලා සල්ලි හොයන්න පුළුවන්. පොඩි business එකකට කඩේකට වගේ එහෙම පටන් ගන්න පුළුවන්. Fiverr කරන්න පුළුවන්. YouTube channel පටන් ගන්න පුළුවන්. TikTok account දැන් ගොඩක් දේවල් තියෙයි online සල්ලි හොයන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් පිටකොටුවෙන් හරි කොහෙන් හරි බට්ටයක් ගෑනලා අපිට page එකක් හදන් එහෙම විකුණන සල්ලි හොයන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ වැදගත්ම දෙයක් තමයි දැන් පෙළබිලා තියෙනවා එක social media influence කරන්න content හරහා motivation කියලා රැල්ල. එතකොට motivation කියන දේ මම දකින විදිහට 0 වලින් පටන් ගත්තොත් 10 විතර ගිහිල්ලා ආයමත් 2 0 වෙන දෙයක් තමයි motivation කියන්නේ. මොකද ඒක එක්තරා hype එකක් විතරයි. ඒ hype එක නැති වුණ ගම අපි ආයමත් අර මුල තත්ත්වයට ඇදගෙන වැටෙනවා. එතකොට motivation නැතුව අපිට මොකද්ද ඇත්තටම අත්‍යවශ්‍ය වෙන්නේ? motivation කියන්නේ වැරදි දෙයක්ද නැත්නම් අපිව influence කරලා අපිට එහෙම influence එකකින් ආපු දෙයක්ද වැරදි මතයක්ද? motivation අනිවාර්යෙන් ඕන. හැබැයි motivation එක වැදගත් වෙන්නේ විනය. ඒ කියන්නේ දැන් අපි මම පටන් ගත්ත පොඩි business පොඩි කාලෙවත් ගොඩක්ම නැති වෙන්නේ මම අඛණ්ඩව කරන් යන්නේ නැති හින්දා. ඒ කියන්නේ plan එකකට විනයක් ඇතුව කරපු නැති හින්දා. ඒ කියන්නේ දැන් පටන් ගන්නකොට ලොකු මොටිවේෂන් එකක් තියෙනවනේ හැම කෙනෙක්ම බිස්නස් එකක් පටන් ගද්දී. නැත්නම් අපි දැන් A level කරන් දැන් ළමෙක් බයෝ කරනකොට මැක්ස් කරනකොට උනත්
ඩොක්ටර් කෙනෙක් වෙනගෙන මොටිවේෂන් එකෙන් එන්නේ. හැබැයි කාලත් එක්ක නැති වෙන්නේ විනයක් නැහැ. පන්ති කට් කරන එක, ඒ කියන්නේ අකණ්ඩව දවස ගන්න වැඩ ටික කරන් යන්නේ නැති එක. මම හිතන්නේ මොටිවේෂන් අනිවාර්යෙන් ඕන. හැබැයි වැදගත් වෙන්නේ විනය. එතකොට අපි විනය ගැන කතා කරලා ඊට පස්සේ මට පොඩි මේ හාස්‍යජනක සිද්ධියක් මතක් වෙනවා. අපි ඉස්කෝලේ විනය කියද්දි අපි පන්ති මේ මොකද විනය බාර සර් ඇවිල්ලා කොණ්ඩ කපන එකයි ඔය වගේ දේවල් නේ. එතකොට ඒකද ඇත්තටම විනය නැත්තම් විනය කියන්නේ අපේ සෙල්ෆ් ඩිසිප්ලින් එකක්ද? මම හිතන්නේ විනය කියන්නේ අපිට බාහිරින් කවුරුත් ඇවිල්ලා ඇනලා කියන්න ඕන දෙයක් නෙවෙයි. අපිම හදාගන්න ඕන අපේ විනය. කියන්නේ දැන් අපි දවල් වෙනකන් නිදා ගන්න ඕද? අපි උදේම නැගිටිනවද කියලා තීරණය ගන්න ඕන අපි. එහෙම නැතුව අම්මා නැගිටවන කම තමයි එලාම් තියලා අවදි වෙන්නේ නැහැ. ඒ වගේ කවුරු හරි අපිට දෙයක් කරන්න බල ගන්නකන් ඉන්නේ නැතුව තමන්ම කරන්න ඕන දෙයක්. ඒක තමයි විනය කියන්නේ. දැන් මගෙත් මතයක් තියෙනවා. දැන් කොණ්ඩේ ආපු රැල් ආපු සේරම රස්තියදුකාරයෝ කියලා ලේබල් එකක් ගහනවා. එතකොට දැන් අපි මේ විද්‍යාවේ හෙන හිමි පොත්තකට ඇවිල්ලා තියෙනවානේ. එතකොට අපිට සාපේක්ෂතාවාදය කියලා දුන්න අයින්ස්ටයින් එතකොට රස්තියදුකාරයෙක්ද කියන ලොජික් එක තමයි මම මෙතෙන්ට ගේන්නේ. මොකද එහෙමනම් අපිට විද්‍යාව ඉගෙන ගන්නත් බෑ, කිසිම දෙයක් ඉගෙන ගන්න බෑ. පෙනුම කියන්නේ රැවුල කොණ්ඩේ කියන්නේ ඒ කිසිම දෙයක් නෙවෙයි, තමන්ගේ බාහිර ස්වභාවයක් විතරයි. අපි එතකොට අපි අතේ කන්ට්‍රෝල් එක තියාගෙන අපි ඉන්ස්ට්‍රක්ෂන් දීලා වැඩ කරන්නේ කොහොමද? ඒ කියන්නේ මම අදහස් කරන්නේ වා බිස්නස් එකක් කරනවා නම් අපි ඒ බිස්නස් එකේ ඕන කෙනෙක් වෙන මයින්ඩ්සෙට් එකක් තියෙන්න ඕන. අපි එක්තරා වැඩකාරයෙක් නම් අපිට කවදාවත් බෑ තව වැඩක් සිස්ටම් එකක් හදන්න. එතකොට ඇයි සිස්ටම් එකක් හදන්න අපිට අවස්ථාවක් එන්නේ සහ සිස්ටම් එකේ වැදගත්කම කොහොමද? සිස්ටම් එකක් කොහොමද හරියට බිල්ඩ් කරගන්නේ? අපි හිතන විදිහ තමයි මුලින්ම වැදගත් වෙන්නේ. දැන් හැමෝම හිතන්නේ නැහැ බිස්නස් කරන්න. මිනිස්සු ගොඩක්ම දැන් ඉස්සර අපේ අම්මලාගේ කාලේ කට්ටියන්ගේ මතය තමයි ෆැෂන් එක. හරි. රජ රස්සාවක් තමයි හැමෝම වෙන්නේ. ෆැෂන් එකක් කරන් සේෆ් ආරක්ෂාව තමයි හිතන්නේ. දැන් බිස්නස් කරන්න ඕන අනිවාර්යෙන් අපි ආරක්ෂිත තැනක ඉඳන් නැතුව අපි එළියට එන්න ඕන. එළියට ඇවිල්ලා අපිට කියන්න බෑ බිස්නස් එකක් කරද්දී දැන් මේ අවුරුද්දේ අපිට හොඳ ඉන්කම් එකක් තිබෙලා ලබන අවුරුද්දේ අපිට ආදායම් නැති වෙන්න පුළුවන්. බංකොලොත් වෙලා යන්න පුළුවන්. ඒකට අපි බිස්නස් එකක් පටන් ගන්නකොට හොඳ සිස්ටම් එකක් හදා ගන්න ඕන. ඒ කියන්නේ දැන් බිස්නස් එකේ accounting පැත්ත තියෙන්නේ. බිස්නස් එකේ සල්ලි ටික හරියට පාලනය වෙනවද? මුදල් ටික හරියට එනවා. ඒක වංචාවක් වෙන දේව බලා ගන්න. ඒ වගේ බිස්නස් එකේ ෆුල් ප්ලෑනින් එකකට වැඩ කරොත් තමයි අපිට බිස්නස් එකක් විදිහට ඉස්සරහට යන්න පුළුවන්. එතකොට ඔයා අදහස් කරන්නේ බිස්නස් එකේ බිස්නස් ඇනලිසිස් හොඳටම අපි කරන්න ඕනේ. ඒ වගේම සිස්ටම් එක through අපි ඒක එක්සිකියුට් කරන්න ඕන කියලා. එතකොට අපි එක්සිකියුෂන් එකකදී මොන වගේ සාධකද අපි කන්සිඩර් කරන්න සහ ඒ බිස්නස් කාරණාව නැතු සමහරු බිස්නස් ඕනර්ස්ලා විදිහට ඉන්නවා, සමහරු ඔන්ටර්ප්‍රෙනර්ස්ලා විදිහට වැඩ කරනවා. ඔය කුමන විදිහකට වැඩ කරත් අපි ඒක එක්සිකියුෂන් එකදී අපි වැදගත් විය යුතු සාධක මොනවද, මූලධර්ම මොනවද තේරුම් ගන්න ඕන මුලදී. මම කියන්නේ බිගිනර් කෙනෙක් විදිහට. දැන් අපි බිස්නස් කරද්දී මුලින්ම අපි ගමුකෝ දැන් අපි බඩුවක් විකුණනවා කියලා. අපි බලන්න ඕනේ මුලින්ම කාටද අපි ඒක විකුණන්නේ කියලා. එතකොට බිස්නස් එකක් විදිහට ඉස්සරහට බිස්නස් එකට පැවැත්මක් තියෙනවා අපි මුලින්ම අපේ කස්ටමර්ස්ලා අවබෝධ කරගන්න ඕන. ඒ කියන්නේ දැන් බිස්නස් ඕන කෙනෙක් විදිහට දැන් මගේ කඩයක් තියෙනවා නම් මගේ කඩෙන් කවුද බඩු ගන්නෙ? ඒගොල්ලන්ට ඇත්තටම මොකක්ද ඕන? අන්න ඒක අවබෝධ කරගන්න ඕන බිස්නස් එකක් ඉදිරියට යද්දී. එතකොට ඔයාගේ රෝල් මොඩල් එකක් තියෙනවා නම් ඒ මොන වගේ රෝල් මොඩල් එකක්ද? ඒ කියන්නේ ඔයා ඉන්ස්පයර් වෙච්ච දෙයක් තියෙනවද? කොහොමද ඉන්ස්පයරේෂන් එක උනේ සහ ශිෂ්‍යයෙක්ට කොහොමද ඉන්ස්පයර් වෙන්න රෝල් මොඩල් එකක් හොයාගන්නේ හරි විදිහට? සමහරු වැරදි කට්ටිය ඉන්ස්පයර් වෙලා දැන් ඔය සමහර ඉන්න අපේ සමහරු මොටිව් වෙනවා ඇන්ඩ්‍රොයිඩ් වගේ කට්ටිය තියෙන. ඒ කියන්නේ හොඳයි හැබැයි ඒක ප්‍රැක්ටිකල් නෑ. මොකද යාළුවා ඉන්න ලෙවල්ස් එක යාළුවා ඉන්න මයින්ඩ්සෙට් එක දැන් අපි හිතන්නකෝ බිල් ගේට්ස්ලා වොරන් බෆට්ලා වගේ අය රෝල් මොඩල් කරගත්තොත් අපිට ගොඩාක් දේවල් තියෙන පොත් කියවලා ගන්න සහ එහෙම. දැන් ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ සාමාන්‍යයෙන් පොඩ්ඩක් ඊගෝ එක වැඩි මමත්වෙන් වැඩි මිනිහෙක්. ඒක අපේ ලංකාවේ සංස්කෘතියට ගැලපෙන්නේත් නෑ. ඒ වගේම එයාගේ ගන්න දේවල් තියෙනවා. හැබැයි හැමදේම හරියන්නේ නැහැ. ඉතින් මම ඒ උදාහරණයකට ඇන්ඩ්‍රොයිඩ් ගත්තේ. කලබල වෙන්න එපා. ඉතින් ඔයා දරන මතේ විදිහට කොහොමද රෝල් මොඩල් එකක් එක්ක ඉන්ස්පයර් වෙන්නේ? ඔයා දැකලා මම කියන්නේ කොපි කරන්න නෙමෙයි අරගෙන කන්සෙප්ට් එකක් විදිහට ඔලුවට දාගෙන ඉන්ස්පයර් වෙන්නේ කොහොමද? ඒ වගේම අනිත් ප්‍රේක්ෂකයන්ට අපේ ශිෂ්‍යයෙක් නම් ශිෂ්‍යයෙක් කොහොමද ඉන්ස්පයරේෂන් එක ගන්න හරි විදිහට හරි කැරක්ටර් එකක් ඩයග්නොස් කරගෙන. ඒ කියන්නේ දැන් අපි ඉස්සරහට යන්නේ මොන පාත් එකෙන්ද කියන එක අනුමතෙන් අපි කවුරු හරි කෙනෙක් අපේ වීරයෙක් විදිහට තෝරගන්නේ. දැන් නළුවෙක් වෙන්න කැමති කෙනෙක් රංජන් රාවනායක ලංකාවේ හේමාල් වගේ තෝරගන්නවා. ගායකයෙක් වෙන්න කැමති කෙනෙක් චාමර වීරසිංහ ඒ වගේ තෝරගන්නවා. අපි බිස්නස් පැත්තෙන් ඉස්සරහට යන්න කැමති අපි ඔය කට්ටිය සමන ඉලෝන් මාක්ස්, බිල් ගේට්ස් ඒ වගේ කට්ටිය තමයි අපි අපේ රෝල් මොඩල්.
ඒ වගේ වෙන්න තමයි try කරන්නේ. හැබැයි අනිවාර්යයෙන්ම අපි වෙන්න ඕන අපි. ඒ කියන්නේ දැන් අපි තෝරගන්න කෙනා ඇමරිකාවේ ඉන්න කෙනෙක්. ඒ කියන්නේ අපේ සංස්කෘතිය නෙවෙයි යට තියෙන්නේ. සමහරකට අපි පොඩි කාලෙම ඒගොල්ලන්ට ගොඩක් සල්ලි තියෙන පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලෝ බිස්නස් පටන් ගත්ත අපිට ගොඩක් උඩින් වෙන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ මේ අපේ වීරය වෙන්න ඕන තමයි. හරි. ඔයා මේ වගේ මයින්ඩ්සෙට් එකකට එන්න ඔයාගේ ගෙදරින් ලැබුණ දායකත්වය කොහොමද? ගෙදර මම හිතනවා අනිවාර්යෙන් ඔයා වගේ මයින්ඩ්සෙට් එකක නැතුව ඇති කියලා. මොකද අපේ බහුතරය එහෙමනේ දැන් ලංකාවේ විදියට. අපි සාමාන්‍ය සම්ප්‍රදායික විදිහට තමයි ගෙවල් වල උදවිය ඉන්නේ. ඉතින් මේකට හොඳ පොතක් තියෙනවා Rich Dad Poor Dad කියලා. ඔගේ ලස්සනට ඔක විස්තර කරලා තියෙනවා. කොහොමද සයිකොලොජි එක එන්නේ? අපි ගෙදර සයිකොලොජි එක එක්ක ගියොත් කොහොමද අපි කොතෙන්ද යන්නේ? ඒ වගේම හරි සයිකොලොජි එකක් හදන මේ හරි සයිකොලොජි එකක් හදන එන්වයරන්මන්ට් එක අපි පොඩි කාලේ දැන් හැදුනොත් කොහොමද? ඒ කියන්නේ සරලවම කියන්න අපි ව්‍යාපාරිකයෙක්ගේ පුතෙක් වුණොත් කොහොමද? නැත්තම් සාම්ප්‍රදායික රැකියාවක් කරන කෙනෙක්ගේ පුද්ගලෙක් වුණොත් කොහොමද කියලා. ඉතින් ওই සිටුේෂන් දෙකේ ඔබ හිටියේ කොතනද? ඔබ එතනින් වෙනස් වුණේ කොහොමද කියලා මට පොඩි විස්තරයක් කරා. දැන් අපේ පවුල් වල කට්ටිය ලොකු සල්ලි දෙන කට්ටිය නෙවෙයි, බිස්නස් කරන කට්ටිය නෙවෙයි. ඉතින් අපිට පොඩි කාලේ ඉඳන්ම එක වසරේ මොන්ටිසෝරි කාලේ ඉඳන්ම කියන්නේ ඉංජිනේර් කෙනෙක් වෙන්න, ડોක්ටර් කෙනෙක් වෙන්න. කියන්නේ රස්සාවක් කරන්න කියලා. මොනද අපිට ඒගොල්ලෝ අපිට කියන්නේ දැන් අනාගතයේදී ගයක් හදන්න, කාර් එකක් ගන්න. ඒව තමයි පොඩි කාලේ ඉඳන් අපිට පෙන්වන වත්කම්. අපි එතකොට හිතන් ඉන්නේ පොඩි කාලේදී වත්කම් තමයි ගයක්, කාර් එකක්. හැබැයි ඇත්තටම කිව්වොත් ඒක වගකීම්. මොකද ගයක් හැදුවොත් අපිට අවුරුද්ද ගානේ වියදම් වෙනවා. කාර් එකක් ගත්තම තෙල් ගහන්නද හැමදේටම වියදම්. ඉතින් මම හිතන්නේ අපේ ගෙවල් වලින් අපිට පොඩි කාලේ ඉඳන්ම හුරු කරන්නේ අර රස්සාවක් කරන්න කියන මයින්ඩ්සෙට් එක. මොකද අපේ අම්මලා කියන්නේ ඒගොල්ලන්ට වැරද්දක් කියන්න බෑ. ඒගොල්ලෝ දැකලා තියෙන්නේ ඒක. ඒගොල්ලෝ සාමාන්‍ය හිතන්නේ මේ පැත්තට ගියොත් ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. හැබැයි මම දකින විදිහට මිනිස්සෙට වැදගත් වෙන්නේ නිදහස. සල්ලි සහ නිදහස. කියන්නේ සල්ලි තියෙන්නත් ඕන, ඒ සල්ලි වියදම් කරන්න කාලය තියෙන්නත් ඕන. සාමාන්‍ය දැන් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්න පුළුවන් මේ පැය 24න් පැය 18ක් විතර වැඩ. කෝටි ගණන් හොයනවා. හැබැයි යාට ඒ සල්ලි වියදම් කරලා එන්ජොයි කරන්න ටයිම් එකක් නැහැ. හැබැයි අපිට අපේම දෙයක් කරගන්න පුළුවන් වුණොත් එතන අපි කැමති දේ. ඒ කියන්නේ දැන් විශේෂඥ වෛද්‍යවරයා කැමති එයා කැමති ඔපරේෂන් වලට නම් එයාට ඒක එන්ජොයිනේ. ඒ වගේ මම කියන්නේ අපි Taman කැමති පැත්තෙන් ඉස්සරහට යන්න ඕන. ඉතින් අපේ ගෙවල් වලින් ගොඩක්ම දැන් ජොබ් කරන අම්මලා තාත්තලා ඉන්න ගෙවල් වලින් අපිට පොඩි කාලේ ඉඳන් කියන්නේ සාම්ප්‍රදායික පාරේ යන්න කියලා. ඉගෙන ගන්න, ඩිග්‍රියක් ගන්න, ඊපස්සේ ලොකු කම්පැනි එක මැනේජර් කෙනෙක් වෙන්න. එතකොට අපි බිස්නස් එක පටන් ගන්නත් කැපිටල් එකක් ඕන වෙනවනේ. අපිට ගෙදරින් ගන්නත් බෑ ලොකු කැපිටල් එකක්. අපේ වත්කම් නැහැ. ඒ වගේ සිටුේෂන් එකක ඉන්න කෙනෙක්ට අපි කොහොමද ටිප් එකක් විදිහට දෙන්නේ? කොතනින්ද අපි එතකොට ජොබ් එකක් නොකර කවදාවත් කැපිටල් එකක් හදන්නත් බෑ, බිස්නස් එකක් පටන් ගන්නත් බෑ. එතකොට අපි අනිවාර්යෙන් ඒ කැපිටල් එක හදා ගන්න ජර්නි එකේදී මුල් කාලේදී ජොබ් එකක් කරන්න වෙනවා. මේ සමහරුන්ගේ මතයක් තියෙනවා. දැන් මම ඉංජිනේරින් ෆැකල්ටි එකකට තේරලා තියෙනවා. මම ඒකින්ද අධ්‍යාපනයට ශේත්‍රයට ගැලපෙන ජොබ් එකක් තමයි මම ඒ කාලෙත් කරන්න ඕන කැපිටල් එක හදා ගන්න. මට බෑ පොඩි රස්සාවල් ගන්න. හැබැයි මම දැකලා තියෙන සමහර ශිෂ්‍යයෝ ඉංජිනේරින් ෆැකල්ටි එකේ හෝ මෙඩිකල් ෆැකල්ටි එකේ හරි ඉද්දි සමහර පොඩි ජොබ් කරන සමහර පොඩි ජොබ් කියන්නේ හොටෙල් වල ඒ වගේ වැඩ කරන කට්ටියක් තියෙනවා. එතකොට ඒගොල්ලෝගේ මයින්ඩ්සෙට් එක ඒගොල්ලෝ ඕන විදිහකට හැසිරෙනවා. ඒ කියන්නේ එයාට අදාළ නැහැ. අදාළ ගෝල් එක ටාගට් කරන්නේ කොහොමද එන්න ඕන කියලා එකක් නැහැ. එයාලට ලොකු මනසක් නැහැ. හැබැයි එයා කරන වැඩේ කොතනින් හරි පටන් ගන්න ඕන කියලා ඇම්බිෂන් එකක් තියෙනවා. ඒකට එයා ගෝල් එක සෙට් කරගෙන වැඩ කරනවා. ඉතින් අර විදිහට අපි හිත හදාගෙන එහෙම ගියොත් ඉංජිනේරින් ෆැකල්ටි එකේ ඉන්නවා නම් අපි මේ කරන්න මම ලොකු රස්සාවක් විතරයි මෙහෙම කරන්න ඕන කිව්වොත් මම දැක දෙන ගොඩක් අය අපහසුතාවයටපත් වෙලා තියෙනවා. මොකද ගෙදරින් සල්ලි ඉල්ලන්නත් බෑ, දෙයක් කරන්නත් බෑ, අන්තිමට හිර වෙනවා. වගේ ගොඩාක් ගැටලුවට මුහුණ දීලා තියෙනවා. ඔයා හිතන විදිහට ඔයාගේ මතය කොහොමද? එහෙම වෙන්න ඕනද නැත්නම් එහෙම නොවි කොහොමද ගමන යන්නේ? ඒ කියන්නේ දැන් මට ඔය කතාවෙන් පැහැදිලි වෙන්නේ මිනිස්සෙක් දැන් අපි ඉංජිනේර් කෙනෙක් වෙනවා කියලා ආවට පස්සේ ලොකු මමත්වයක් හැදෙනවා. පොරක්. ඒක ආවට පස්සේ අපිට හිතෙන්නේ නැහැ මේ පොඩි ජොබ් එකක් කරන්න. සඳ හොටල් එකක රූම් බෝයි කෙනෙක් වෙනවා කියලා හිතමු. අපිට හිතෙන්නේ නැහැ බාත්රූම් එකක් ක්ලීන් කරන්න, මේ ඇඳක් අස්කල් හොටල් රූම් එකක් ක්ලීන් කරන්න. ඒ තත්ත්වෙට කියන්නේ අපි මුලින්ම මං කියන්නේ ජීවිතේ ඉස්සරහට යන්න ඕන නම් මුලින්ම මමත්වයේ ඊගෝ එක නැති කරගන්න ඕන. මොකද අපිට පුළුවන් වෙන්න ඕන පාරේ ඉන්න හිඟන්නෙක් එක්කුණත් මචං කියලා කතා කරන ලෙවල් එකට කියන්නේ. ඊගාන්ට අපේ මමත්වයක් නැතුව ඕන කෙනෙක් එක්ක කතා කරලා ඕන ජොබ් එකක් කරලා අපිට මුලින්ම ඕන මේක ස්ටාර්ට් කරන්න පටන් ගන්නනේ. පටන් ගන්න එක කොහෙන් පටන් ගත්තත් වැදගත් වෙන්නේ තමන්ගේ විනයක් තියාගෙන තමන්ගේ ටාගට් එක තියාගෙන ඊගෝ එක නැතුව වැඩ පටන් ගන්න ඕන.
හරි ඊගෝ එක නැතුව කියන තැන්ද මට පොඩි ප්‍රශ්නයක් ආවා. අපිට ඊගෝස්ටික් වෙන්නේ නැත්නම් අපි තැන්වලදී අපිට පර්සනැලිටි එකක් හැදෙන්නේ නැහැ. අපේ පර්සනැලිටි එක නෑ ගන්න අපිට පෞෂත්වයකින් ඉදිරියට යන්න බෑ සහ ක්වික් ඩිසිෂන් ගන්නත් බෑ. අපිට කෙලින් තීරණ ගන්න බෑ. ඒතකොට ඊගෝ එක නැතිම වෙන්න ඕනද නැත්නම් අපි ඒක කන්ට්‍රෝල් කරගෙන අපේ මනුස්සකම් මූලධර්ම එක්ක යාමක්ද වෙන්න ඕන? ඒක අනිවාර්යෙන් දැන් අපිට ඊගෝ එකක් නැහැ කියලා අපි දැන් ටීම් එකක් එක වැඩ කරද්දී අපි දැන් මම බොස් නම් දැන් මගේ යට තින්න කට්ටියන්ට මම නිකන් පට්ට හොඳ වෙන්න ගියොත් ඒගොල්ලොත් නිකන් වැඩක් කරන්නේ නැහැ. එහෙම නෙවෙයි අපි පටන් ගද්දී අපි දැනගන්න ඕන පොඩිම තැන ඉඳන් වැඩ කරන්න. ඒ වගේම ඊගෝ එක කියන්නේ අපි දැන් හිතුවා අපි ටීම් එකක් එක වැඩ කරනවා. ඒගොල්ලෝ අපිට දුප්පත් වෙන්න පුළුවන් නැත්නම් අපිට අඩු අධ්‍යාපන අපිට ඕ ලෙවල් ෆේල් කට්ටියත් වැඩ කරනවා කියලා. දැන් ඩිග්‍රියක් ගත්ත කෙනෙක්ට ඕ ලෙවල් ෆේල් කියන්නේ සමහරට ඒගොල්ලෝ හිතන්නේ ඩිග්‍රියක් ගත්තට පස්සේ මේගොල්ලෝ මෙලෝ වැඩක් නැති කට්ටිය. එහෙමනේ සාමාන්‍ය හිතන්නේ. එතකොට නිකන් ලොකු ඊගෝ එකක් තියෙයි. හැබැයි එතකොට වෙන්නේ ටීම් එකක් විදිහට දැන් බොස් උනත් තමන්ගේ කට්ටියට ලොකු කනෙක්ෂන් එකක් තියාගන්න නැහැ. ලොකු සම්බන්ධතාවයක් නැහැ. එහෙම නැතුව නායකයෙක් ඉන්න ඕන නායකයෙක් විදිහට. අනිවාර්යෙන් ඒක තියෙන්න ඕන. එහෙම ඉඳගෙන අපි හැමෝමත් එක්ක ගනුදෙනු කරන්න ඕන. තමන්ගේ මවත්තේ නැතුව කියන්නේ මේ තියෙන්න ඕන තමන්ගේ නායකත්වය. ඒකත් එක්ක ඩිසිප්ලිනයක් ඇතුව අපි හැමෝමත් එක්ක ගනුදෙනු කරන්න ඕන. ඉදිරියට යන්න ඕන. හරි ප්‍රේක්ෂකයන්ට අයිඩියක් යනවා අද මොන වගේ සබ්ජෙක්ට් එකක්ද කතා කරේ සහ ශාස්ත්‍රයේ කොහොමද අපි මොන වගේ ශාස්ත්‍රයක හිටියත් මොන වගේ තැනකද අපි පොසිෂන් වෙන්න ඕනේ පොසිෂන් වෙද්දි මොන වගේ දැනුමද තියෙන්න ඕන කියලා විශේෂයෙන් මම මෙන්ෂන් කරන්න හිටියේ. දැන් සමහර ගොඩාක් බහුතරේ ඉගෙන ගන්න මේ A කියන දේ නම් A කියන දේ විතරයි ફોකස් කරන්නේ. ඒ වගේම B කියලා දෙයක් තියෙනවා නම් ඒ B එකේ අධ්‍යාපනය නෑ. හැබැයි සමහර තැන්වලදී A B කියන දෙකම ඕන වෙනවා. ඒ සමහර තැන්වලදී A B C කියන එක ඕන වෙනවා. සමහර තැන්වලදී ওই හෝඩීම ඕන වෙන අවස්ථා තියෙනවා. එතකොට අපිට වෙන අය හය කරන්න වෙයි, දන්න දේවල් කරන්න වෙයි, තැන්වලදී හිර වෙනවා. ඒ වගේ ප්‍රශ්න වලටත් කෙලින් උත්තර මම හිතනවා අද හම්බුණා කියලා ප්‍රෝග්‍රෑම් එකේදී. ඒ වගේම අපි කොතනින් ෆේල් වුණත් අපි O level ෆේල් වුණත් A level ෆේල් වුණත් අපිට ඕන තරම් අවස්ථා තියෙනවා. අදාළ තැනට ඕන තරම් පොසිෂන් තියෙනවා, ඕල්ටර්නේටිව්ස් තියෙනවා, කියන්නේ විකල්ප මාර්ග තියෙනවා ඇති වෙන. අයි අපි try කරන්නේ නැත්තේ තව දුරටත්. සහ සාම්ප්‍රදායික අධ්‍යාපනයේදී අපි කරන වැරදි නිසා අපේ ජීවිත කාලෙම අදුරු වෙන්නත් පුළුවන්. අපි පොඩි තැන්වල ඉන්නත් පුළුවන්. අපි දෙයක් හොයන්න බලන්න නැතිකම නිසා සහ දැන් මෙයාම ඔප්පු කරලා තියෙනවා අවුරුදු 2කින් අපි සාම්ප්‍රදායික විදිහට කරන එක්සෑම් එකක් මාස 6කින් වැඩපිළිවෙලකට කරොත් අනිවාර්යෙන් කරන්න පුළුවන්. සහ ඔයා නිකන් පාස් වෙලා විතරක් නෙවෙයි රෑන්ක් එකකුත් තියෙනවා. එතකොට ඒක විශේෂයිනේ. ඒක නිකන් දෙයක් නෙවෙයි. ඒක දක්ෂතාවයක්. සහ ඒ දක්ෂතාවය ඇති වෙන සහජයෙන් නෙවෙයි. ඒක ප්‍රැක්ටිස් එකක්, සිස්ටම් එකක්, කාලයත් එක්ක කරන ගේම් එකක්. ඉතින් මේ දේවල් ඔයාලට මම හිතනවා අයිඩියා එක යන්න ඇති කියලා. පහලින් කමෙන්ට් දාන මොන හරි ප්‍රශ්න තියෙනනම් ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපේ ඊළඟ වැඩසටහන් එක්ක මේ වගේම හරවත් දේවල් සමග එකතු වෙන්න. ඉතින් දැනුමට දැනුම යා කරමින් අපි යන ගමනේ දැනුමේ කොටසක් වෙන්න අපි නියෝකාස්ට්